ගොඩක් තියෙනවනේ ඉතින්. ඔව් ඔව් ෂේප් එකේ. ඇයි ඔය වෙන්නේ ගහ. මම ආ පාරට එන්නේ මේක බෙච්චර ලස්සන ගමන් ගන්නවා. මේක තමයි අපේ මොකද්ද? ෆයිනල් ලුක් එක නෙමෙයි. එහෙනම් එහෙම කියන්න එපා. අතන්ට ගන්න. අද දෙයියා ඔක නිකන් අර ෂේප් එක ගන්න ඕනේ. මොකද එකපාරට පෙන්නන. Hello guys, welcome back to my YouTube channel. අද අපි යන්නේ අපි කොහොමද ගෙදරදී පීසා එකක් හදාගත්තේ කියලා බලන්න. පීසා එකක් නෙවෙයි පීසා ගොඩක් හදනවා. මුලින්ම අපි පාන් පිටි මට මතක නැහැ මෙතනදී අපි කොච්චර පාවිච්චි කරාද කියලා. මොකද අපි ට්‍රේස් තිබ්බා 6ක් විතර. ඒ හින්දා අපි මේ ප්‍රමාණයට තමයි පාන් පිටි ගත්තේ. ඕගොල්ලෝගේ එක ට්‍රේ එකක් තියෙනවා නම් ඒ ප්‍රමාණයට පාන් පිටි ගන්න. අවශ්‍ය ප්‍රමාණයට ගත්ත පාන් පිටි එක හදාගත්තට පස්සේ අපි ඒකට ලුණු ඇඩ් කරා. ඊට පස්සේ ඔයිල් ඇඩ් කරා. කොකනට් ඔයිල්. දැන් මොනවද අපි දාන්නේ? ඊස්ට් ඕකේ. ඕකේ. ඊස්ට් ඇඩ් කරගන්න ගමන් අපි හොඳට කලවම් කරගන්නවා. අපි දැන් යන්නේ මේ ඩෝ එක හදාගන්න. ඕකේ. නිමංගේ තේක. යකෝ හදලා මුලින්ම කියන්නම්කෝ කවුද මාත් එක්ක මේ ඉන්නේ කියලා. මාත් එක්ක මේ ඉන්නේ මගේ හොඳම යාළුවෝ දෙන්න. එක්කෙනෙක්ගේ ගෙදර තමයි අපි මේ හදන්නේ පීසා. මේ පීසා හදන්නේ ඇත්තටම මම පාඩම් කරන්න ඒ ගියපු වෙලාවක. පේනවනේ පාඩම් කරන්න හැටි. ඉතින් ඔන්නෝම අපි ඩෝ එක හොඳට අනා ගන්නවා. හොඳට අනාගෙන ඉවර වෙලා අපි මේ ඩෝ එක මොකකින්ද හැවේ ලන්ච් ෂීට් එක. ලන්ච් ෂීට් එකකින් හොඳට වහලා තිබ්බා. චිකන් ටික හදලා ගමන් තියෙන්නේ. අපි චිකන් හදන්නේ අපේ අර පීසා එක අපි උඩින් දාන්න ටික තියෙන්නේ. අන්න ඒ ටික හදාගන්න තමයි දැන් මේ අපි යන්නේ. මොකද අපි දැන් ඩෝ එක පොඩ්ඩක් පිපිලා එනකන් ඒක වහලා තියෙනවනේ. එතන අපි පීසා එක උඩින් දාන ටික හදාගන්න යන්නේ. මෙන්න මේ විදිහට හැදුන චිකන් කෑලි ටික තියෙනනේ මේ චිකන් කෑලි ටික අපි තව චූටි කෑලි වලට කඩා ගන්නවා. මොකද ගොඩාක් චූටි කෑලි වලට කඩන්න ඕනේ. එතකොට අපිට ලේසි අර පීසා එකේ හොඳට අතුරන්න. අපි යන්නේ මේ පීසා එක උඩින් දාන සෝස් එක වගේ එක හදාගන්න. අපි මෙන්න මේ විදිහට මාළු මිරිසුයි රතු ලුණුයි කපා ගන්නවා. පීස් එක උඩින් දා ගන්න. ඊට පස්සේ අපි තක්කාලිත් කපා ගන්නවා. ඒ තක්කාලි නම් අපි කපාගෙන ඉවර වෙලා අපි ඒක හොඳට බ්ලෙන්ඩ් කරනවා. මොකද අපිට සෝස් එක හදා ගන්න ඕන නිසා. ඊට පස්සේ චූටි කැරට් කපාගත්ත රතු ලුණු ටිකක් ඕනේ. සුදු ලුණු ටිකක් ඕනේ. ඔයගොල්ලන්ට වීඩියෝ එකේ හරියටම බලා ගන්න පුළුවන් සෝස් එක හදන්න ඕන මොන જાතිද පීස් එක උඩින් දාන්න අපි ඇඩ් කරන්නේ සෝස් එකට අමතරව මොනවද ඒ ටික ඔක්කොම පිළිවෙලට ඔයගොල්ලන්ට වීඩියෝ එක ඉවර වෙනකන් බලුවොත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ සෝසේජස් ටිකත් කපා ගන්නවා. අතරම මේකට තව දේවල් ඇඩ් කරගන්න පුළුවන්. අපි ඇඩ් කරගත්ත මේ ටික අපේ බජට් එකට හරියන්න. ඔයගොල්ලන්ට තව ඔයාලා කැමති දේවල් ඇඩ් කරගන්න පුළුවන්.
අපි දාන්න. හරි, දැන් මේ අපි යන්නේ අපේ සෝස් එක හදාගන්න. දැන් අපි හෙමින් සැරේ ඔන්න සොසේජස් ටිකත් මෙහෙම බැඳගන්න තමයි හදන්නේ. දානවා. ඔන්න දැන් අපි යන්නේ මේ ට්‍රේස් වලට අපේ ඩෝ ටික අහුර ගන්න. ඊට කලින් අපි මේ වගේ බටර් ටිකක් හොඳට ට්‍රේස් වල ගානවා. ට්‍රේස් වල ගාලා ඉවර වෙලා මේකට පොඩ්ඩක් පිටි ටිකක් ඉහා ගන්නවා. මම කියනට වඩා අපි ඩෝ එක කොහොමද කපාගත්තේ ඒ ටික ඔක්කොම ඔයගොල්ලන්ට බලලම දැනගන්න ලේසි. ඒ නිසා වීඩියෝ එක දිගටම බලන් ඉන්න. ඒක කීයක් හදනවද? කීයක් හදන්න පුළුවන් මේ? හිතා ගන්න බෑ. අපි හිතන විදිහට කපමු. ඕකේ? ඕකේ.
එහෙම හිතලා තියනවාද? එහෙමද? ඇතිය මේ විදිහට මේව කරන්න ඕනේ. ඔය විදිහටම කරන්න ඕනේ. yes මේ විදිහටම. වෙන විදිහකට කරන්න බෑ. වෙන විදිහකට කරන්න බෑ. okay. වෙන විදිහකට කරන්න බෑ. දැන් මේකට කැරක්ටරෙන් අනින වැඩේ හිමාන්තිකා ජයවික්‍රම කරා. Enough, baby. Okay. Then maybe copy down. Where to find it? Epa. මෙහෙම කරන්න ඕනේ කිය. මෙයා නෑ මං කිය මෙයාට කරන්න. මේක පේනුමට කරන එක නේ ඒකයි නේ. අපි මල්ලේ
ඒව කොහොමද ගන්න දෙන්නේ? ප්‍රශ්න. ඒ එතකොට ඒක පීස් වගේ නේද? ආලකම බලන්නේ. නෑ පිටරයි මයොනිස්. මයොනිස් දාලා මම ලස්සන කරන මේක තමයි බේක් කරන්න කලින් ලුක් එක. ඕකේ? මෙන්න මේක. yes. මේක. ඔව්. හරිද? දැන් මම බේක් කරනවා. Let's go. ඕකේ. සමහර මේ සෙල්සියස් විනාඩි 40 යන්නේ? ඔව් 170ට විතර විනාඩි 40ක්. අවන් එකෙන් අවන් එකට වෙනස් වෙනවා. බේක් කරන්න ඕනේ. මගේ ඉවර වුණා සිකුරා මොලටම ලබලා අලලය සම්හරි හින්දා අනමාලයෝ කරගෙනවා ඉදරින් මට වද දෙනවා වීගෙට යන්නට රසියා ඔන්න ඔහොම තමයි ඉතින් අපි අතේ තියෙන ගාන්ට හිතේ හැටියට ගෙදරදීම පීසා එකක් හදාගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපි මේ try කරපු විදිහටම try කරලා බලන්න. ඇත්තටම මේක මාර්ම රසට තිබ්බා. අපි මේ වගේ ගොඩක් හැදුවා. ඔයගොල්ලන්ටත් පුළුවන් try කරලා බලන්න. ඔන්න එහෙනම් අදට මගේ vlog එක ඉවරයි. තවත් ලස්සන vlog එකකින් හම්බ වෙනකන් bye bye. Mama di bawah.